කවුරු හරි අපිට බනිනවා, අපිට අසාධාරණයක් කරනවා, නැත්නම් අපි අතින් වැරද්දක් වෙලා. හැබැයි ඒ සිද්ධිය වෙලා පැය ගණනක්, දවස් ගණනක්, සමහර විට අවුරුදු ගණනක් ගියත් අපි ඒ දේ හිත ඇතුලේ තියාගෙන විඳවනවා නේද? අන්න ඒ වදයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා අද මේ කතාවෙන් අපි ඉගෙන ගමු. මේ කතාවේ ඉන්නේ භික්ෂූන් වහන්සේලා දෙන්නෙක්. එක්කෙනෙක්ගේ නම ටන්සාන්, අනෙක් කෙනා එකීඩෝ. මේ දෙන්න දවසක් වැස්ස වෙලාවක මඩ පිරුණු පාරක ගමනක් යනවා. වැස්ස නිසා පාර පුරාම මඩ වතුර පිරීලා. ඇවිදින්නත් හරිම අමාරුයි. ඔහොම යනකොට මේ දෙන්නට හමු වෙනවා ඊටමත් ලස්සන තරුණියක්. ඇය ඇඳලා හිටියේ ඊටමත් වටිනා සේද රෙදි වලින් මහපු ඇඳුමක්. ඇය මේ මඩ පාර පැන ගන්න බැරුව හරිම අසරණ වෙලා බලන් ඉන්නවා. මොකද ඇය පාර හරහා ගියොත් ඇගේ වටිනා ඇඳුම මඩ වෙලා විනාශ වෙනවා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ භික්ෂූන් වහන්සේලා අනුගමනය කරන විනය නීතිවලට අනුව ඔවුන්ට කාන්තාවක් ස්පර්ශ කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඉතින් එකීඩෝ මේ තරුණිය දෙස බලලා තමන්ගේ විනය නීති ගැන හිතලා මුකුත් නොකිය ඉස්සරහට යන්න හදනවා. හැබැයි ටන්සාන් කලේ හිතා ගන්න බැරි දෙයක්. ඔහු වහාම ඒ තරුණිය අසලට ගිහින් ඇයව වඩාගෙන අර මඩ පාරෙන් එතර කරලා පාරේ අනෙක් පැත්තෙන් ඇයව බිමින් තැබුවා. ඇය ඔහුට ස්තුති කරලා යන්න ගියා. ටන්සාන් කිසිම දෙයක් උනේ නැහැ වගේ ආපහු තමන්ගේ ගමන යන්න පටන් ගත්තා. දැන් මේ දෙන්න ආයෙත් ගමන යනවා. එකීඩෝ හිටියේ පුදුමාකාර කේන්තියකින් සහ නොසන්සුන් බවකින්. ඔහුට මේ සිද්ධිය අදහ ගන්න බෑ. ඔහු හිතින් තමන්ටම මෙහෙම කියා ගන්නවා. කොහොමද එයා එහෙම කළේ? අපි භික්ෂූන් වහන්සේලා නේද? ඇයි එයා කාන්තාවක් ඇල්ලුවේ? ඒක අපේ නීතිවලට විරුද්ධයි නේද? පෑ ගණනක් ගෙවිලා ගියා. මේ දෙන්න අතර කිසිම කතාවක් නැහැ. හැබැයි එකීඩෝගේ හිත ඇතුලේ අර සිද්ධිය ලොකු කුණාටුවක් වගේ කැරකෙනවා. අන්තිමේදී ඔහුට ඉවසා ගන්න බැරිම තැන ඔහු කෑ ගහලා මෙහෙම අහනවා. ටන්සාන්, ඇයි ඔබ ඒ වගේ දෙයක් කළේ? අපි භික්ෂූන් වහන්සේලා විදිහට කාන්තාවන් ස්පර්ශ නොකළ යුතුයි නේද? ඔබ කොහොමද ඒ තරුණියව වඩාගෙන ගියේ? ටන්සාන් ඊටමත් සාමකාමීව එකීඩෝ දෙස බලලා මෙහෙම කිව්වා. මගේ මිත්‍රයා, මම ඒ තරුණියව මඩපාරෙන් එතර කරලා එතනම බිමින් තැබුවා. හැබැයි ඔබ ඇයි තවමත් ඇයව කරතබාගෙන යන්නේ? යාළුවනේ, මේක තමයි මේ කතාවේ තියෙන ගැඹුරුම පාඩම. ටන්සාන් ඒ සිද්ධිය වුණ මොහොතේ විතරයි ඒක කළේ. ඒක ඉවර වුණ ගමන් ඔහු ඒක අතහැරියා. හැබැයි එකීඩෝ ඒ සිද්ධිය වෙලා පැය ගණනක් ගියත් තවමත් ඒක හිතින් කරතබාගෙන ඉන්නවා. ඒක නිසා ඔහු ඉන්නේ පීඩනයකින්. අපේ ජීවිතේ තෝකමයි වෙන්නේ. කවුරු හරි අපිට අවුරුද්දකට කලින් බැන්නොත් අපි අදටත් ඒ බැනපු මිනිස්සයාව හිතින් කරතබාගෙන යනවා. ඒ මිනිස්සයා ඒ වෙලාවේ මේක අමතක කරලා ඇති. හැබැයි අපි ඒක නිසා අදටත් විඳවනවා. වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන්නේ මේ හිතේ තියෙන බර අතහැරින එකටයි. යම් දෙයක් වුණා නම් ඒක එතනම දාලා එන්න පුරුදු වෙන්න. නැත්තම් ඔබ මුළු ජීවිත කාලයම අනවශ්‍ය බරක් කරතබාගෙන යන දුක්වර මිනිසෙක් වේවි. ඉතින් අද ඉඳන් හිතන්න, ඔබත් අතීතයේ කවුරු හරි කරපු දෙයක් තවමත් කරතබාගෙන ඉන්නවද? එහෙමනම් දැන් මේක අතහැරින්න. මේ වීඩියෝෙන් ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. සුබ දවසක්.